අයිබෝවන් මම සුමේධ හඳුන්ගේ සන්මා උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ වගේම සන්මා ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මම කලින් සැරේ මම කලින් වැඩ කරපු ආයතනය ගැන පුංචි විස්තරයක් කළා කොහොමද මම කළමනාකරණයට අත්පොත් තිබ්බේ කියලා කොහොමද මගේ පෙර හිටපු මගේ බොස්ලා රාජ්‍යාංශයේ මට ඉගෙන ගන්න පාර කැපුවේ කොහොමද කියලා. ඇත්තටම මම කැමතියි අපේ අනාගත පරම්පරාවට ඒ අදහස නැවත වාරයක් සටහන් කරලා තියන්න. Taman රැකියාවක් පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් එතෙන්දී Taman කලින් ඉස්සෙල්ලා Taman ආයතනයකට ගිහිල්ලා සම්බන්ධ වෙලා ඒ ආයතනය ඇතුලේ Tamanට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙම ඉගෙන ගත්තේ නැත්නම් Tamanට රැකියාවක් තනියෙන් පටන් ගන්න ව්‍යාපාරයකට හෝ ඒක ලේසි වෙන්නේ නැහැ. දැනුම කියන එක විවිධාකාරයි විවිධ අංශවල දැනුම තියෙනවා. දැනුම නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. සල්ලි මුදල් තිබුණ පළියට ව්‍යාපාර කරන්න බෑ. වාසනාව තිබුණ පළියට ව්‍යාපාර කරන්න බෑ. ව්‍යාපාරයක් දිගු කාලීනව සස්ටේනබල් විදිහට ගෙනියන්න නම් අනිවාර්යෙන් දැනුම ඕන වෙනවා. දවස් ගානේ දැනුම එකතු කරගන්න වෙනවා. දැනුම නැතුව සමස්ත ව්‍යාපාරයක් මෙහෙවා ගන්න ලේසි වෙන්නේ නැහැ කියන එක තමයි මගේ හැඟීම. අපි අවුරුදු 11ක් 12ක් විතර කාලයක් තිස්සේ දැන් ව්‍යාපාර කටයුතු වල නියැලලා ඉන්නවා. ඊට කලින් මම දේශීය මේ රජයේ ආයතනයේ සහ පිටරට විදේශගත වෙලා විදේශ සමාගමක අවුරුදු 10ක් රැකියාව කරලා තමයි ඒ ලබාගත් අත්දැකීම් ඒ විදේශිකයන් සමග වැඩ කිරීමෙන් ලබාගත් අත්දැකීම් ඒ කරන ක්‍රමවේද කළමනාකරන ශිල්ප ක්‍රම විදි ඒවා උපයෝග කරලා ඒ ප්‍රයෝග කරගෙන ඉවෙන් තමයි ලබාගත් අත්දැකීමෙන් තමයි මම මේ ව්‍යාපාරය ශක්තිමත්ව නොබිඳී නොකැඩී අවුරුදු 11කට වඩා වැඩි කාලයක් වැටෙන්නේ නැතුව අරගෙන ඉන්න හේතුනේ. එhmenan මම කැමති අද දවසේ මුලින්ම ඔයගලන්ට කියන්න ව්‍යාපාරයක් කළත් රැකියාවක් කළත් කර්මාන්තයක් කළත් ස්වයං රැකියාවක් කළත් ගොවිතැනක් බතක් කළත් අපිට දැනුම අවශ්‍යයි. දැනුම නැතුව මුකුත් කරන්න බෑ. දැනුම නැතුව අපිට රැකියාවල් ව්‍යාපාර කර්මාන්ත මුකුත් කරන්න බෑ. ඒක දියුණු කරන්න නම් අපිට ඒ ලෙවල්ස් වල දැනුම අවශ්‍යයි. ඒක නැතුව අපිට ව්‍යාපාරයක් රැකියාවක් කර්මාන්තයක්